ආයුබෝවන් යාළුවනේ. ඉතින් ඔයාලා හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධි හේමමදුම අක්කා අලුත් වැඩක් පටන් ගත්තා. ඉතින් මේ වැඩේ ආරම්භ කරන සමාරම්භක අවස්ථාවට සහභාගී වෙන්න ආර්ටි තරංග YouTube නාලිකාවේ මටත් අවස්ථාව ලැබුණා. ඉතින් මේ අවස්ථාව සඳහා ඕෂධි අක්කට ආදරය කරන ඕෂධි අක්කගේ ආදරණීය ජනප්‍රිය රංගන ශිල්පීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියා. ඉතින් මේ අවස්ථාවේ මොනවද උනේ කියලා ඔයගලන්ට මේ වීඩියෝ එක තුලින් බලා ගන්න පුළුවන්. රැඳී සිටින දිගටම ආර්ටි තරංග YouTube නාලිකාව සමගින් අමතක කරන්න නැතුව subscribe කරන්න ආර්ටි තරංග YouTube නාලිකාව. ඖෂධි හේවා මධ්‍යම කියන්නේ සාමාන්‍යයෙන් හරිම දක්ෂ සහ එයාට දෙයක් කරන්න හිතුනොත් ඒ දේ කරන කෙනෙක්. ඉතින් එයා මම හිතන්නේ දෙයක් කරනකොට ඒ පිළිබඳව අධ්‍යයනය කරලා තමයි ඒ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අද දවසේ ඖෂධියක් තවත් අඩිතාලමක් තිබ්බා. ඉතින් මේ හරහා ඔයගලන්ටත් පුළුවන් ලස්සන වෙන්න. ඉතින් ඔයාලා අද ඉඳලා මෙතන විවුට්ටයි ඇවිල්ලා ඖෂධියක්ගෙන් තව ලස්සන වෙන්න පුළුවන්. හැමෝටම ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. අද ඖෂධියේ එයා
යාගේ ජීවිතේ හොඳ පියවරක් ගත්තා. ඉතින් මම හැමදාම දන්නවා ඖෂධි ගොඩාක් දක්ෂයි. හැමදේටම දක්ෂයි. ඉතින් යා යම් කිසි දෙයක් තෝරගෙන තියෙනවා ලස්සනින් පැත්තෙන්. ඉතින් එයාගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මේ ගත්ත පියවර තව තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ අලුත්ම ව්‍යාපාරය Nature Queen Beauty and Wellness Lounge. නිරෝගීව ලස්සන වෙන්න කැමති හැමෝටම අද ඉඳන් beautyයි ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ Nature Queen Slim and Beauty page එක හරහා. ඒක දුරකථන අංක තියෙනවා. විශේෂයෙන්ම දැන් ලෝකයේ තියෙන තාක්ෂණය අතින් ඉදිරියෙම තියෙන විශේෂම රූපලාවන්‍ය ක්‍රමවේද, ඒ වගේම manicures, pedicures, acrylic nails, gel nails, ඒ වගේම hydrofacials, micro needling, BB glow, ඒ වගේම laser treatments මේ වගේ ගොඩාක් දේවල් මේක ඇතුලේ කෙරෙනවා. ඉතින් ඇත්තටම මේකේ ડોක්ටර්ස් අදින්කුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අපේ දේශීය වෙද මහත්මයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේකට. රූපලාවන්‍ය පැත්තෙන් මම මේක හැදෑරීමක් කරලා මම මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා ඕගොල්ලෝ හැමෝම ඒ කියන්නේ කාන්තා පිරිමි වේදයකින් තොරව ඕගොල්ලන්ගේ නිරෝගීව හැඩ කරන්න තමයි මේ ආයතනය ආරම්භ කළේ. ඉතින් ඔන්න අද අපේ ඖෂධි අක්කා අලුත් ස්ටෙප් එකක් තියලා තියෙනවා. ඉතින් ඇත්තටම හදවතින් සුබ පතනවා. තව තවත් දවසින් දවස දියුණු වෙන්න ඕනේ. දවසින් දවස ඉහළටම යන්න ඕනේ. ඇත්තටම අද හරිම ලස්සන දවසක්. ඖෂධියක්කට හදවතින්ම සුබ පතනවා. තව තවත් මේ වගේ ලස්සන දේවල් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා. මොකද ඖෂධියක්ව මම හම්බෙන්නේ මේ ෆීල්ඩ් එකේමයි. මට හම්බුච්ච මේ ෆීල්ඩ් එකේ ඉතාම හරිම නිර්හංකාර හරිම හිත හොඳ කෙනෙක් තමයි. ඉතින් හැමදාම හරියන්න ඕනේ මේ වගේ ලස්සන දේවල් කරගන්න. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.
යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බැලුවා වගේම අමතක කරන්නේ නැතුව මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් එක පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අමතක කරන්නේ නැතුව ආටිත් තරංග YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ ඉවෙන්ට් තියෙනවා නම් ආටිත් තරංග අපිට කියන්න. අපි ලෑස්ති ඒ ඉවෙන්ට් මුළු ලෝකෙටම ආටිත් තරංග YouTube නාලිකාව හරහා රැගෙන යන්න.